අද අපි කතා කරන්නේ ගොඩක් දෙනෙක් මුහුණ දී තියෙන තත්ත්වයක් වන පීනස ගැන. උදේ අවදි වුණාම කිව්සුම් යනවාද? හොටු දියර ගන්න තත්ත්වයක් තියෙනවාද? අන්න ඒක තමයි පීනස කියන්නේ. පීනස සහිත පුද්ගලයන්ට දූවිලි සහිත ප්‍රදේශවල ඉන්නකොට, අතු ගන්නකොට, AC සහිත ප්‍රදේශවල ඉන්නකොට අපහසුතාවය වැඩි කරනවා. සමහරක් විට සුරතල් සතුන් දුම්පානය කරන පුද්ගලයන් නිසාත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. හොටු දියර ගැලීම, කිවිසුම් යාමට අමතරව නාසය කන කැසීමත් ලක්ෂණ විදියට දකින්න පුළුවන්. මෙහිදී සිද්ධ වෙන්නේ ශරීරයේ මේ ආසාත්මිකතාවයට ප්‍රතිචාර දක්වා ප්‍රතිදේහ නිපදවලා දෙවන වතාවටත් ඒ තත්ත්වයට මුහුණ දෙනකොට ශරීරයේ පෙර සකස් වෙච්ච ප්‍රතිදේහ මගින් හිස්ටමින් ස්‍රාවය වැඩි කරලා මියුකස් නිපදවීමයි. මෙම තත්ත්වය දීර්ඝව පවතිනකොට සයිනසයිටිස් නිසා ඇතිවන හිස රැද, මැද කනේ ආසාදන, නාසයේ මස්දළු ඇතිවීම වගේ තත්ත්වයන්ට මුහුණ දීමටත් සිද්ධ වෙන්න පුළුවන්. පීනස තත්ත්වය වළකා ගන්න නම් උදේ පාන්දර දොර ජනය විවෘත නොකරන්න. දූවිලි ප්‍රදේශයකදී මාස්ක් එකක් භාවිතා කරන්න. දුම්පානය කරන පුද්ගලයන් නැති සීමාවෙන් ඉවත් වෙන්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පරිසරය සකස් කරගන්න. වෛද්‍යවරයෙකු නියම කළ ඇන්ටිහිස්ටමීන් ඖෂධ නේසල් ස්ප්‍රේ ඒ ආකාරයෙන්ම ලබා ගන්න. ඉතින් තවත් දවසක හමු වනතුරු ඔබට සුවබර දවසක්.